අපි පටන් ගත්ත නියුදිගලේ කරවිරට කිලෝමීටර් 6ක් විතර තියෙනවා. යාළුවෝ නම් කිව්වා පාන්දරම යමු කියලා. හේත් වෙනද ඔකේ මට අදත් පොඩ්ඩක් පරක්කු වුණා. ඊට පස්සේ මෙන්න අපි කරවිර ටවුන් එකට ආවා. අපි යාළුවෝ ටික නම් කලින්ම ගිහිල්ලා කරවිට පරණවත්ත පාරේ තව කිලෝමීටර් 3ක් යන්න ඕනේ අපි. පරණවත්ත පාර ටික දුරක් යද්දි මේ වගේ පාර වෙනස් වෙනවා. වෙනස් වුණාට සාමාන්‍ය කාර් එකකට වගේ එහෙම යන්න පුළුවන්. පුණුසුම් පරිසරයක ඉඳලා මේ වගේ පාරක යද්දී මාරම කෝල් වයිබ් එකක් දෙනවා එකට. මෙන්න එහෙනම් අන්තිමට අපි තැනට ආවා. මෙතන ඉඳන් ඉතින් අපි එන වාහනේ නවත්තලා පොඩ්ඩක් ඇවිදින්න තමයි යන්න ඕනේ. මේ පාරට එනකොට වටේරම කැලේ. ඇත්තටම ටිකක් අඳුරුයි වගේ. ඒත් හරිම ලස්සනයි. වතුර ගලාන සද්ද ඇහෙනවා, කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. මේක නම් ඇත්තටම මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. ඔන්න එහෙනම් අපි එතනට ආවා. ඔයාලට කියන්න සුභාරංචියක නරකාරංචියක දෙකක් තියෙනවා. සුභාරංචි තමයි අපි කොහොම හරි මෙතනට ආවා. නරකාරංචිය තමයි අපි එන දවසේ මෙතන වතුර නැහැ කියන වතුර අඩුයි. මම අර කලින් කිව්වත් වගේ අපි ආවේ ඉඩෝරු දවසක. ඉඩෝරු දවසක ඉතින් මේ දවස්වල කොහොමද පෘථිවියේ ගාවිම නිර යන්නේ. ඒකින්ද මේ දවස්වල වතුර අඩුයි. හැබැයි ඊට කලින් දවස්වල අපි ඇවිල්ලා තිනවා මෙතන මාරම ලස්සනයි. මෙතන මෙහෙම දැක්ක කියලා බලන්න එවිදින් එන්න එපා. මෙතන හරිම ලස්සනයි. මේ දවස්වල වතුර අඩුයි. වතුර තියෙන දවස්වල අනිවාර්යෙන් එවිලා බලන්න. හරිම ලස්සන ප්ලේස් එකක් මෙතන. ආයෙත් දවසක ඔයාලට මෙතන වතුර තියෙන දවසකම ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ගොඩක් ආදරේ. ජය වේවා.